අපි අද කතා කරන්නේ EGFR කියන ටෙස්ට් එක ගැන. මේක E කියන්නේ estimated. GFR කියන්නේ glomerular filtration rate. glomerular filtration rate එකෙන් කරන්නේ කිඩ්නි එකේ ක්‍රියාකාරීත්වය නැත්නම් වහුගඩු වල ක්‍රියාකාරීත්වය මනින එක. හැබැයි මේක අපි අද මේ කතා කරන මේ සරල ටෙස්ට් එක estimated GFR මිසක් හරි GFR එක නෙවෙයි. ඉතින් ඔබට EGFR කියන report එක හම්බ වෙන්නේ ඔබේ GFR එක estimate කරලා කොහොමද මේක කරන්නේ සමීකරණයක් ආශ්‍රයෙන් නැත්නම් ෆෝමියුලා එකකින්. මේක කරන්න මූලික වශයෙන් පදනම් කරගන්නේ ඔබේ රුධිරයේ තියෙන ක්‍රියැටිනින් ප්‍රමාණය. ඒකට ඔබේ වයස සහ ඔබේ ස්ත්‍රී පුරුෂභාවය සහ පරණ අතීතයේදී නම් එත්නිසිටි එකක් ගත්තා. දැන් නම් අලුත් සමීකරණ වලදී එත්නිසිටි එක තරම් බලන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් ඔබේ ක්‍රියැටිනින් ලෙවල් එක, ඔබේ වයස, ඔබේ ස්ත්‍රී පුරුෂභාවය මත තමයි මේ GFR එක estimate කරන්නේ. හොඳට මතක තියාගන්න මේක estimated GFR මිසක් ඔබේ නිවැරදිම GFR එක නෙවෙයි. කොහොමද මේ රිසල්ට් එක ඉන්ටර්ප්‍රිට් කරගන්නේ? මේක 90ට වඩා වැඩි නම් අපි ඒක normal හැටියට ගන්නවා. 60ත් 90ත් අතර නම් සුළු වැඩිවීමක් හැටියට ගන්නෙ. 60ත් 45ත් අතර නම් අපි ඒක CKD chronic kidney disease stage 3A හැටියට ගන්නවා. 45ත් 30ත් අතර නම් stage 3B හැටියට ගන්නවා CKD. 30ත් 15ත් අතර නම් CKD stage 4 හැටියට 15ට වඩා අඩු නම් අවසාන නැත්නම් උපරිම අවස්ථාවට CKD stage 5 හැටියට ගන්නවා. එහෙනම් අපි මොකටද මේ estimated GFR නැත්නම් හරි GFR හරි පාවිච්චි කරන්නේ මේ CKD කියන එක diagnose කරන්න සහ assess කරන්න. ඒ කියන්නේ chronic kidney disease. අපි chronic kidney disease diagnose කරන්න නම් මේ GFR අඩුවීම මාස 3කට වඩා කාලයක් තියෙනවා. ඒක නිසා සමහර විට මාස 3ක පරතරයක් තියලා report එක දෙපාරක් ගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. අපි කොයි වගේ අවස්ථාවලද මේක භාවිතා නොකරන්නේ? ඒ තමයි acute kidney injury එහෙම නැත්නම් acute kidney disease වලදී අපි GFR මත තීරණ ගන්න එක තරම්ම බුද්ධිමත් වෙන්නේ නැහැ. ඒක කොයි වගේ අවස්ථාවලදී මේ GFR එක වෙනස් වෙන්න පුළුවන් වන්නේ? මොකද මේක අපි කැල්කියුලේට් කරන්නේ ක්‍රියැටිනින් එක මත. ඒතර ක්‍රියැටිනින් එක වෙනස් වුණොත් මේක වෙනස් වෙන්න පුළුවන්. ක්‍රියැටිනින් එක වෙනස් වෙන්න ප්‍රධාන සාධකය තමයි ඔබේ ශරීරයේ තියෙන මසල් මෑස් එක. ඒතර ඔබේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. ඔබේ වයස අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. ඔබගේ ආහාරයේ තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය අනුව මේක වෙනස් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඊට අමතරව හොඳට මතක තියාගන්න ප්‍රෙග්නන්සි එකේදී මේ රිසල්ට් එක වෙනස් වෙන්න පුළුවන් කමක් තියෙනවා. මෙන්න මේ කරුණුත් ඔළුවේ තියාගෙන තමයි අපි මේ report එක ඉන්ටර්ප්‍රිට් කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මම හිතනවා මේ කෙටි වීඩියෝ එකෙන් ඔබට මේ EGFR කියන report එක ගැන හොඳ අදහසක් ලැබෙන්න ඇති කියලා.